සුබ දවසක් හැමෝටම. මම රකිතරණ තුංග. මම මේ සිනිමා ඇඩ්වාන්ස් ස්ටොක් මාකට් කෝස් එක ගැන කතා කරන්න හිතුවේ අද. ඇත්තටම මීට මාස 6කට විතර කලින් මම යම් කිසි දෙයක් මගේ රස්සාවට අමතරව යම් කිසි දෙයක් කරන්න ඕන කියන අදහසින් ඉන්ටර්නෙට් එක පුරා හැමදේම හොයලා ඉන්නේ ඇද්දි බොහොම අහඹුදිට හම්බෙච්ච මේ channel එක තමයි සිනිමා ඉන්වෙස්ටිං කියන්නේ. ඉතින් කිසිම දැනීමක් හෝ කිසිම අදහසක් තිබෙන්නේ නැහැ මොකද්ද මේ කියලා. ඒතරට ගිහලා බලද්දි මිස්ටර් මනුෂ්‍යගේ වීඩියෝ හම්බුණා මට. ඉතින් මේකේ මම එකක් දැක්කා ජීවිතය වෙනස් කරන්න මේ හොඳ මාර්ගය එහෙම ඒක ටයිටල් දාලා තිබ්බා. ඉතින් මම එක වීඩියෝයක් බැලුවා පැය එකමාරක් විතර. මම හිතන්නේ ඕක පැය විනාඩි 40ක් විතර තිබ්බා. ඒක වීඩියෝ එක මම කිසිම දෙයක් අදහසක් නැතුව බැලුවේ. ඒ කියන්නේ මට හිතුන්නේ නැහැ මෙහෙම දෙයක් මගේ ජීවිතේට හම්බෙන්න හරි අදහසක් ඇවිල්ලා ටර්න් එකක් ගන්න හරි එහෙම කිසිම දෙයක් මගේ ඔළුවේ තිබ්බේ නැහැ. ඒක තිබ්බා. අනිත් මේක ජීවිතේ බලන වටිනා වීඩියෝ කියලා ඉතින් මම ඔහි බැලුවා. ඒක බලද්දි තමයි මට තේරුනේ ලයිෆ් එකේ කොච්චර දේවල් මිස් වෙලා තියෙනවද කියලා. ඉතින් මම ඊට පස්සේ තව වීඩියෝ 3-4ක් බලලා එයාව කන්ටැක්ට් කරගත්තා. මොකක්ද මේ තේරුමක් නැහැ මට. ඒ කියන්නේ අපි දන්නේ නැහැ නේ ස්ටොක් මාකට් එක ගැන දන්නේ නැහැ. මං හිතන් හිටියෙත් මේ හරි භයානක තැනක් මේ සල්ලිකාරයෝ විතරක් ඉන්නේ ඔහොමයි කියලා. ඉතින් මම ඒක බලලා ඊට පස්සේ ආයි වීඩියෝ 3-4ක් බලලා එයාව කන්ටැක්ට් කරගත්තා. අවිවාදීන්ම කියන්න ඕනේ ඉතින් මේක මේ මගේ ජීවිතේ මං ගත්ත මේ හොඳම තීරණේ. මේ දැනට මම ජොබ් එකක් කරනවා. ඉතින් මේ ජොබ් එක ඉතින් කරන එක හැමෝම දන්නවනේ. ඉතින් ලෝකෙ මිනිස්සු හැමෝම කරනවා. නමුත් මේ කෝස් එකක් කරත් වැඩිය මට මේක මේ මගේ මේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එකක් කියන්නේ. කෝස් එකක් විදිහට මම ගන්නෙ නෑ මේක. මම ගන්න නිකන් මගේ ලයිෆ් ලර්නින් එකක් විදිහට ලයිෆ් ටයිම් ආයි. ඉතින් එහාට අර හැරවිල්ලක් නෑ. මම ඉතින් මේ මිස්ටර් මනෝජ්ව කන්ටැක්ට් කරගෙන මේක ගත්තා. අරගෙන එයා ඉතින් ප්‍රශ්න අහලා හැමදේම කරලා මේක පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ තමයි තේරුනේ අපි මේ හිතන් ඉන්න පුළුවෝක නෙමෙයි එතන තියෙන්නේ මේ තනිකරම වෙනස්ම දෙයක්. මේ අපි බය වෙලා හිටියා මෙහෙමයි මේ කොහොමද කරන්නේ මේකට සල්ලිකාරයෝ විතරක් යනවා දුප්පත් මිනිස්සු මිඩල් ක්ලාස් මිනිස්සු මේක කරන්න බෑ මෙහෙමයි කියලා. ඉතින් එයා එතනින් ඒක අපිව සම්පූර්ණයෙන්ම වෙනම පැත්තකට අරන් ගියා. අරන් ගිහිල්ලා පොඩි ලෙසන් වලින් පොඩි වචන ටෆ් වුණාට ඒවා අප්‍රෝච් කරන විදිය කියන විදිය බය වෙන්න එපා. මේවට කිසිම දෙයක් මේවා මේ මැජික් නෙමෙයි. එහෙම මෙහෙම කියලා පාඩම් එකින් එක කරගෙන යද්දි තමයි තේරුනේ මේක කොච්චර වැදගත්ද කියලා කියන්නේ. එයාගේ ටීචර් කෙනෙක් වශයෙන් එයා දෙන අප්‍රෝච් එක අපිට මාර විදිහට වැදගත් වෙනවා. තියෙන හිතේ තියෙන බය අරම සේරම නැති වෙලා. ඉතින් මේ එතනින් එහාට කියන්න දෙයක් නැහැ. දැන් මාස 6ක් මම කෝස් එක කරා. මාස 6 කෝස් එක නෙමෙයි එතනින් එහාට තමයි ඒක පටන් ගන්න. ඒ කියන්නේ මාස 6න් පස්සේ අපි නෝට් ලියාගෙන එයා උගන්වන දේත් එහෙම තමයි කියන්නේ. දැන් අපි බැලුවට එකපාරක් බැලුවට තේරෙන්නේ නැහැ. 3-4 පාරක් බැලුවා මේක ගැඹුර තේරෙනවා. ඒක තේරුම් ගන්න ඒකේ තේරුම් ගන්න මොලේ හදනවා. කෝස් එක මොලේ දැන් අවසාන වෙනකන් ඉන්ටෙලිජන්ට් යුනිවර්සිටි සීරීස් එකත් එක්කලා. ඉතින් මේකට පුළුවන් හැමෝම ජොයින් වෙන්න. මේ ඔයාලා වියදම් කරන මුදලට උපරිම නෙමෙයි. ඒකට කරන සාධාරණේ කියන්න බෑ අපිට. ඉතින් අර මට වුණත් ඒක මට දැන් තේරෙනවා. දැන් මාස 6ක් ගියාට පස්සේ මම ඉස්සෙල්ලා හිටු මම නෙමෙයි. දැන් මේ මාස 6කට පස්සේ ඉන්නේ. ඉතින් ඒක කියලා නිම කරන්න බෑ. එතනින් එහාට තමයි ඔළුව හදා ගන්න ඕනේ අපිත්. ඉතින් ඒක එයා උපරිම කරනවා. එයා ඒතර දෙන සපෝට් එක උපරිම දෙනවා. මේ බයිනවා පුෂ් කරනවා. ඒක කරන්න ඕනේ. එහෙම නැතුව බෑනේ. මේ ඉතින් එයා ඒ උපරිම සපෝට් එක දෙනවා අපිට. පැය 24ක් තියෙනවා WhatsApp group එකක් තියෙනවා. අපිට ඕන දෙයක් අහන්න පුළුවන්. එතනින් එහාට ඊට පස්සේ ආයේ එයාට පර්සනල් මෙසේජ් එකක් දාලා අපිට අහන්න පුළුවන්. හැමදේම ක්ලියර් කරලා දෙනවා. ඉතින් මේ කෝස් එකකටත් වැඩිය මේක නිකන් ලයිෆ් ටයිම් ගයිඩ්ලයින් එකක්. එතනින් එහාට ආයෙත් කතා කරන්න දෙයක් නැහැ. එතන තව ආයෙ මට මේ ඊට එහාට දෙයක් කියන්න දෙයක් නැහැ. මේක ඉතින් මම හැමෝටම ආරාධනා කරනවා එන්න මේක කරන්න. මේක කරලා බලන්න ඔයාලා. ඒ මුලින්ම අපිට ගෲප් එකේ දීලා තියෙන මේ ගෲප් එකේ මේ YouTube channel එකේ දීලා තියෙන ටික බලන්න. බලලා ඊට පස්සේ මේකට ඔයාලා එන්න. ඇවිල්ලා ජීවිතය වෙනස් කරගන්න. තාම අපි ඉන්වෙස්ට් කියන වචනේ තේරුම විතරයි අපි හරියට බලවත් දන්නේ මාස 6කට පස්සේ. ඉතින් එතකොට ඒකට ආසාවක් ඇති වෙනවා මේ දැන් ගෙවන ජීවිතේ වෙනම ජීවිතයක් අපිට අන්ලොක් වෙනවා කියන එකට. ඊට පස්සේ අපි මේ සියරම අයින් කළා 8-5 ජීවිතය අපි කියන රැට් රේස් එකකින් අයින් වෙලා වෙනම ලයිෆ් එක අපි එන්ජොයි කරන්න පැසිව් ඉන්කම් එක හදාගන්න අපිට කොච්චර මේක උදව් වෙනවද කියන එක. ඒක ගැන හිතද්දිත් මේ
ඒක ගැන හිතද්දිත් පුදුම සතුටක් තියෙන. ඒ කියන්නේ මෙතනින් අයින් වෙලා අපි දැන් ඉන්න ජීවිතයට වැඩිය අපේ අම්මලා තාත්තලාට වැඩිය යමක් අපිට කරගන්න පුළුවන් වෙයි කියන ඒක දකිද්දිත් අපිට මේ එහෙම මේ මතක් වෙද්දිත් පුදුම සතුටක් තියෙන. ඉතින් ඒකට සම්පූර්ණයෙන්ම පාර හදලා දුන්නේ මිස්ටර් මනුෂ්‍ය මේ කරගෙන යන මේ සිනමා ඉන්ඩස්ට්‍රි කෝස් එක සිනමා ස්කූල් එකේ තියෙන. ඉතින් ඒකට මම ඔයාලට හැමෝටම ආරාධනා කරනවා ජොයින් වෙන්න කියලා. ජොයින් වෙලා බලන්න කොහොමද මේ තමන්ගේ ජීවිතේ මේක ටර්නින් පොයින්ට් එකක් කරගන්න කියන එක. ඉතින් මේ සුබ දවසක් කියලා කියන හැමෝටම ආරාධනා කරනවා මේ සිනමා ඉන්ඩස්ට්‍රි එක එකතුලා ඔයාලගේ ජීවිතේ වෙනස් කරගන්න කියලා.